හැමෝටම සුබ දවසක්. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ඉතාමත් කෙටි කාලයකින් කෙටි වෙලාවකින් ලස්සන ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ කියලා. අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. මුලින්ම වාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඒකේ ටයිප් කරගන්න Gamma AI කියලා. ඊට පස්සේ ඔයගොල්ලන් හම්බෙන්නේ මෙන්න මේ පළවෙනි ලින්ක් එක ක්ලික් කරන්න. මම මේ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මුලින්ම start for free කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි මුලින්ම මේකට sign up වෙන්න ඕනේ. sign up වෙන්න මම continue with Google කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට අදාළ මේල් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ continue බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අපෙන් question හතරක් අහනවා. මේකට දෙන්න for education මෙතනින් දෙන්න as a student continue graduate හරි undergraduate හරි මොකක් හරි දෙන්න මෙතන මේක දෙනවා. ඊට මෙතනින් දෙන්න create presentations කියන එක continue දෙන්න. ඊට පස්සේ මෙතනින් වා LinkedIn හරි YouTube හරි YouTube කියලා දෙන්න. ඊට පස්සේ done. ඊට පස්සේ මෙතනින් අපි තෝරගන්න අපිට දැන් presentation එක හදාගන්න ඕනේ. මෙන්න මේ generate කියන එක ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඒතර presentation කියන ටැබ් එකේ තමයි අපි ඉන්නේ. ඔයාලට මෙතනින් slides කීයක් ඕනද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මම 8 cards කියන තැන දෙනවා. මේක default දෙන්න, මෙතන English දෙන්න. ඊට පස්සේ ඔයාලට අදාළ presentation එකට අදාළ topic එක මෙතන type කරගන්න. මම දෙනවා technology world කියලා. ඊට පස්සේ මේ topic එකට අදාළව presentation එකක් තමයි මම generate කරගන්නේ. ඊට පස්සේ මෙතන generate downline කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට බලන්න අපිට ඒගොල්ලෝ ඒ ස්ලයිඩ් අට ජෙනරේට් කරලා දුන්නා. දැන් මෙතන ජෙනරේට් කියන බටන් එක ක්ලික් කරගන්න. දැන් ඒගොල්ලෝ ප්‍රසන්ටේෂන් එක ජෙනරේට් කරන ගමන් දැන් බලන්න ගොඩක් ලස්සනට ඇට්‍රැක්ටිව් විදිහට අපේ ටොපික් එකට අදාළ ප්‍රසන්ටේෂන් එක හදලා තියෙනවා. එතකොට ඔයාලට එඩිට් කරගන්න ඕනේ නම් ඉමේජස් වෙනස් කරගන්න ඕන නම් ඒව කරගන්නත් පුළුවන්. ඔය මේක එඩිට් කරගන්න පුළුවන්. ඕන නැති ඒවා ඩිලීට් කරන්න පුළුවන්. ඉමේජස් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ
තීම් කියන බටන් එක ක්ලික් කරාම අපිට අවශ්‍ය තීම් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා ගොඩාක් තීම්. අපිට ඒවා සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ තීම් එක සිලෙක්ට් කරගන්නම්. බලන්න. ඉතින් අපිට මෙතන තියෙන ඕන තීම් එකක් යූස් කරගන්න පුළුවන්. මේක සිලෙක්ට් කරොත් ඒ වගේ තීම්ස් ගොඩක් තියෙනවා. ඒවා යූස් කරගන්න පුළුවන්. අපි මෙතන ප්‍රසන්ටේෂන් මොඩ් එකට දාලා බලමු අපේ ප්‍රසන්ටේෂන් එක කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලට PowerPoint එකෙන් මේක හදාගන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. ඉතින් මේක විනාඩි කිහිපයකින් හදාගන්න පුළුවන් වුණා. දැන් අපි මේක ඩවුන්ලෝඩ් කරගමු. ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඩොට් 3ක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. මෙතන එක්ස්පෝර්ට් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට මේක PDF එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්, PNG එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට PowerPoint එකක් විදිහට එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන්. මම PowerPoint එකක් විදිහට මේක එක්ස්පෝර්ට් කරගන්නවා. දැන් මෙතන click here to download කියන එක දෙන්න. ඩවුන්ලෝඩ් වුණා. අපි ඒක ඕපන් කරගෙන බලමු. ඒක ඕපන් වෙන්නේ PowerPoint එකෙන්. ඔය විදිහටම මේක ඕපන් වුණා. ඉතින් අපිට මේකෙදී මෙතෙන්දී ඕන නම් චේන්ජස් කරගන්න පුළුවන්. ඕනි දෙයක් කරගන්න පුළුවන්. බලමු මෙතනත් අපි ප්‍රසන්ටේෂන් මොඩ් එකට දාලා. ඉතින් විනාඩි කිහිපයකින් අපිට මේ ප්‍රසන්ටේෂන් එක හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. වීඩියෝ එක දාපුවම ඔයාලට notification එකකින් බලා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.